හරි. අපේ අයියා ඉන්නවා මචං. මම යුරේනියම් ඇමරිකන්නවා කිව්වොත් උඹලා මට hina වෙනවා. අනිවාර්යෙන්ම. එතකොට මම කියනවා ඔව්. මේ කොල්ල බියරයක් ගහනවා මං ඉන්නේ. hina ඇමරිකන්නවා කිව්වොත්. ඒ තිනාව. මම hina ඇමරිකන්නවා කිව්වොත් ඒ තිනාව. උඹලා මට hina වෙනවා. මම ගොඩක් කඩවල් වල කියලා තියෙනවා මම ඇමරිකනන් ඉන්නේ ටීනා. හෙට්ටිආරච්චි ඇමරිකන්නවා යොහානි හංසිකාව. මොනවද කිව්වේ? මේ ආන්නකෝ ඒ කියන්නේ ඔයා මුස්ලිම්ද? කසාද 3-4ක් කරගන්න. මට තේරෙන්නේ නැහැ ඒක ඇත්තටම. මොකද එනං ඔයාගේ කපන්න. එනං ඔයාගේ මොකක් හරි දෙයක් කරන්න වෙනවා. මොකද දැන් කසාද අතර සාමාන්‍ය මුස්ලිම් අයට තමයි කරගන්න පුළුවන්. ඔයා මම දන්නේ මට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා කවන්නේ කියන්නේ. ඔව්. ඔව්. හැබැයි ඒක වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඒක වෙච්ච දවසට පුතේ. බලට පඩයයි. රෙවෙයි. තනිය හැට රෙවෙයි හරි. මරෙවෙට කරනවා අනිවාර්යෙන්ම. පුරා මම කියන්නේ. තනියට රෙවෙයි. මට වෙච්ච ප්‍රශ්න නෙවෙයි. හරි. කියන්නයි. සසදිනාංගිට මං ආස කරා. ඔයත් මට hina හතරයි මහත්තයෝ එක්කෙනෙක් බඳින්න ඕනේ 4 දෙනෙක් බඳින්න බෑ 4 දෙනෙක් ලව් කරනවා කියලා දැනගත්තා මේ 4 දෙනා එකකවත් කැමති වෙන්නේ නැහැ ඔයාට එක්ක යුරේනියෝ බඳින්න එක්ක ටීනාව බඳින්න එහෙමත් නැත්නම් සසදිනාංගියෝ බඳින්න එහෙමත් නැත්නම් තව කවුරු හරි කිව්වා මේ එක්කෙනෙක් බඳින්න ඉතින් 4 දෙනෙක් බෑනේ ඈ මොකද 5සම්ද හරි අපේ අයියා ඉන්නවා මචං මම යුරේනියම් ඇමරිකන්නවා කිව්වොත් උඹලා මට hina වෙනවා අනිවාර්යෙන්ම එතකොට මම කියනවා ඔව් මේ කොල්ල බියරයක් ගහනවා මං ඉන්නේ hina ඇමරිකන්නවා කිව්වොත් ඒ තිනාව මම hina ඇමරිකන්නවා කිව්වොත් ඒ තිනාව උඹලා මට hina වෙනවා මම ගොඩක් කඩවල් වල කියලා තියෙනවා මම ඇමරිකනන් ඉන්නේ ටීනා හෙට්ටිආරච්චි ඇමරිකන්නවා යොහානි හංසිකාව මොනවද කිව්වේ මේ ආන්නකෝ ඒ කියන්නේ ඔයා මුස්ලිම්ද කසාද 3-4ක් කරගන්න මට තේරෙන්නේ නැහැ ඒක ඇත්තටම මොකද එනං ඔයාගේ කපන්න එනං ඔයාගේ මොකක් හරි දෙයක් කරන්න වෙනවා මොකද දැන් කසාද අතර සාමාන්‍ය මුස්ලිම් අයට තමයි කරගන්න පුළුවන් ඔයා මම දන්නේ මට තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා කවන්නේ කියන්නේ ඔව් ඔව් හැබැයි ඒක වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඒක වෙච්ච දවසට පුතේ බලට පඩයයි රෙවෙයි තනිය හැට රෙවෙයි හරි මරෙවෙට කරනවා අනිවාර්යෙන්ම පුරා මම කියන්නේ තනියට රෙවෙයි මට වෙච්ච ප්‍රශ්න නෙවෙයි හරි